ඔයිට රයිසේ මෙහෙනවා. ඇයි සර්? මේ ප්ලේන්ටි එක පෙට්‍රෝල් රහයිනේ මිනිස්සු. එහෙනම් සර්. ඕක ප්ලේන්ටි නෙවෙයි. ඒකෙන් එන්නේ ඩීසල් රහක්. අම්මා මට බනිනවා පේරගහේ කොළ කෑව කියලා. ඒ වුණාට මම දැක්කා හැමදාම අපේ අයියා හවස ගෙට එන්න කලින් පේර කොළ කනවා. ඒ පොලොස් කරියා නම් මරුවා. නල්ලන් සුපර්. මොන පොලොස්ද බං උඹ ඔය කියන්නේ? අඩෝ මේ තියෙන්නේ බත් එකේ. මොන පොලොස්ද හුත්තෝ? මේ සතා බං ඌරා. කලින් කියන්නේ හුත්තෝ. මා රසයිනේ. ඒක හරාම් හුත්තෝ. ඔයිට වැඩිය හොඳයි උඹ මට ඇරියන. 2000 years later. ඔය පොලොස් කරියා නම් මරු නල්ල. ඒ මචං මේ පොලොස් නෙවෙයි. ඌරු මස්. ඵලයන් ගල් මූසලයා. අයියෝ emotional damn it. පුන් ඉන්නවද නැන්ද? පුතා ඔයා එක ට්‍රිප් එකක් යනවා කිව්වනේ. මොකක්? ඔයාගේ ආසම විනෝදාංශ මොකද්ද? මගේ ආසම විනෝදාංශ කොටු පනින එක. ඔයාටත් පුළුවන් ඕනනම් මාත් එක්ක කොටුවක් පනින්න. හයි හයි. ඔයාට ගොඩක් ආදරේ. ඔයා නැතුව මම කොහොම ජීවත් වෙන්නේ? මේ ඔයාද බිය එකද කතා කරන්නේ? නෑ මම බිය එකට කතා කළේ. අහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ කීවේ කට කහනවට නොවේයි එහෙනම්. සර් මොනවද බැලුවේ? ඔය මොනා හරි ලාභ බනිස් මුකුත් නැද්ද මේ සතෙක්ට දෙන්න? සර්ට දැන් කන්නද ගෙනියන්නද? ගයිස් අද නම් පටි රෝල් වෙන්න යන්නේ. කෑල්ල අතේ මුන් දෙන්නට අහු වුණොත් අප තියන්න එකෙක් වරන් හොඳේ. ත්‍රිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ. ඕකේ. මේ නකන් හිටියා. අයියෝ මොකද මේක ආකාශ්? කොහෙද යන්නේ මේ වෙලාවට? බබා අද අපි රැට ලන්ච් එක කමුද? වැරදීනේ ළමයෝ. රැට ගන්න ඩිනර්. දවල්ට කන්නේ ලන්ච්. පිස්සුත් අයියෝ මම කියන්නේ දවල්ට උයලා ඉතුරු වෙච්ච ඒවා රැට කමුද කියලා අහුවේ. මේ පුතේ මෙච්චර සල්ලි එකතු කරන්නේ. මම මේ සල්ලි එකතු කරන්නේ මගේ හොඳම යාළුවට මොලයක් අරන් දෙන්න. එයාට පොඩ්ඩක්වත් මොලේ නෑ. එයා කරන්නේම ගොන් වැඩ. Ureni Noshika के चूगंद टीना शैनल फर्नांडो के चूगंद योहानी हंसिका हेटियाराच के चूगंद तकोट पेमी बहुत है चुके चूगंद मैं सुद्वामला के चूगंद ट मंगादरे psych that's the wrong number. එක දෙයක් කියන්නම් මට ටීනත් එපා මට යුරේන්ත් එපා මට හනාත් එපා මට ඕනේ මගේ වැදිරි පැට්කි. ඒ කවුරුත් නෙමෙයි මගේ නෙත් මිනංගියා. උඹලා දන්නවනම් මෙන්ෂන් කරන් ඵලයක්. මගේ නෙත් මිනංගියා. සුදු පුතා ඇයි මේ කාමරේ හැඩි කරලා? මාමා හංගල තිබ්බ ටොපියක් හොරෙන් කෑව විතරයි මතක. මොනා වුණාද දන්නේ නෑ අප්පා. ඒ ගෙදරයි කිව්වා රස්සාවක් කරේ නැත්තම් ආයි කෑම ගෙදරින් දෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් ඔයා මොකද කරන්නේ? රස්සාවක් කරනවද? දැන් දවස් දෙකක් තිස්සේ බඩගින්නේ. මේ මීහට වෙලා තියෙන එක බලමු. මහත්තයා ඔයාගේ නෝනාව සීස කළා. එතකොට මම ක්ලියෝපැට්‍රා කරනවද? අයියෝ මහත්තයා බබාව ඔපරේෂන් කරලා ගත්ත කියලා කිව්වේ. කෑල්ලක් සෙට් වුණා බං. අඩෝ සිරාවටම කොන්ග්‍රැචුලේෂන්. දෝදුද? තොට කොලයක් අරන් වරින් ඔතන්න. A few moments later. වැදුනද බං? පිස්සුද බං? දකින්න ලං වෙනවා. කවුරු කොම මුළු ලෝකෙම කිව්වත් තව එකක් ඔතපන්. රජ වෙනවා. දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? කවියෝ ගෑනුන්ගේ හැම වේදනාවටම කවි ලිව්වට එක පරයෙක්වත් පිරිමියෙක්ගේ ඇට දෙකේ වේදනාවට කවියක් ලිව්වේ නැහැ. දැන් වහන්සේ කරුණාකර මට A level විභාගෙට උදව් කරන්න. මම කරන්නේ බයෝ. මම ටෙක්නොලොජිය හදාරපු නිසා වෙන දෙවියෙක්ගෙන් අහන්න. ඔය කියලා එහෙම වෙනසක් නැහැ. අපි හැමදාම මල් පූජා කරන මිනිස්සු. ඔන්න දෙනනේ
හොඳම යාළුව කරන ඒ වචන 3. මචං ගිනි පෙට්ටියක් නැද්ද? අන්තර්ජාල පෆ් එකක් දෙන්න පුළුවන්ද? What? අන්තර්ජාල පෆ් එකක් දෙන්න පුළුවන්ද? 4Gද 5Gද ඕන? සිවිලිමේ සද්ද යමේ කලවැද්දෙක් කියලා බැලුවම රවිඳු ඉඳලා තියෙන්නේ. මුගේ ආච්චිට. ඇයි ඔයා දුකින් ඉන්නේ? ඔයාටත් ඕනේ නැති චීත්තයක් නෑ නේද අංකල්? ටීචර් අන්තිම පේලිය ඩෙස්ක් එකෙන් ටික් ටික් සද්දයක් එනවා. ඒ ළමයෙක්ගේ අලාම් එකක් වෙන්නේ නැති පුතේ. ටීචර් පිස්සු කතා කරනවා. ඒ මොහොමඩ්ගේ මේසේ. ඕක කරන්න එපා මෝඩ මිනිස්සු. ඕක උගුලක්. ඒ මිනිහෝ මොකද ඔය ටීවී එක දිහා බලන් උගුලක් ගගා කෑ ගහන්නේ? මම මේ අපේ වෙඩින් සෙරමනි එක බලනවා. ඒ හොදට කුඹුර හාපු නිසා. මේ පාර අපි දෙන්නට සරුයි. අර සසිරු කියන එක මේ අදත් කොල්ලෙක් කරන් අකුලකට පැන්න. මේ ස්ට්‍රෙස් එක නිසා තමයි මගේ කොණ්ඩේ ඔක්කොම ගියේ. මෙච්චර ස්ට්‍රෙස් වෙන්න හේතුව මොකද්ද? අනේ ડોක්ටර් මේ කොණ්ඩේ අනේකම තමයි. මොනවාද පුතේ? ඔයාට ආදරය ගැන කියන්න තියෙන්නේ. ඔයාගේ පුතා සඳුන් මාව අනාථ කළා. ඒ මං කසුන් අයියව හම්බුණා. අල්ලේ එක රේඛාවක්වත් නැහැ. මං හිතුවා ට්‍රැක්ටර් පැදලා කියලා. බලනකොට පුක හොදලානේ බං. බලන්න කෙල්ලේ. ඔයා මේ ගුණදාස වගේ වෙයි. හැම පිරිමි ළමයින්ටම ලොකු පාට පෙන්නුවොත්. ඵලයන් සුමන. ඔහෙ කිසිම දෙයක් දන්නේ නැහැ. මට උනේ මම කෙල්ලෙට ටෝක් කරන්න දන්නේ නැති එක. තේ මගේ තාත්තා කවුද කියලා දන්නවද? ඔයා මඟුලක් කතා කරනවා මන්තියා. මගේ අම්මවත් මගේ තාත්තව දන්නවත් දන්නේ මං එද්දි පාරෙන් අයින් වෙලා ඉඳපල්ලා. මේක මගේ බාප්පගේ පාර. One eternity later. උඹට රෙන්න වෙන තැන් නැද්ද නාකියෝ? ඉතින් ගෑණියේ මේක අපේ ගෙදර ලැට් එකනේ. අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? ඊට කෙස් මැද්ද තෙතයි. ඇගිල්ල ගහන්න බේරෙනවා. හිතලා බලලා ඉක්මනට උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. ඒ මොඩයා නම් ගහලා ගියා. මං එපයි දැන් බබා නලවන්න. මේ රුක් දෙයියෝ මට කොල්ලෙක් හොයලා දෙන්නකෝ. එම්බල නරපණුව. දැනට එවපු 25ටම තී බ්‍රෝ ගාලා දැන් එනෝ මෙතන. පළ කිව්වේ යන්න. අලුත බැඳපු කෙල්ලෝ දැලේ දාගන්න නාකියෝ හැමතැනම නංගි. ඔව් ඒක නම් ඇත්ත. නංගි බැඳලාද? තමුසට එක්ස් මතකයි නේද? කොහේ අමතක කරන්නද? ගෑණියේ හැමදාම මතුරු ඕකම කියනකොට තැඹිලි පාටට ඔරේන්ජ් කියනවා නම් ඔරේන්ජ් කොහොමද දොඩම් උනේ? මේවා දැවෙන ප්‍රශ්නයක්ෝ. දන්න එකෙක් උත්තර දීපල්ලා. මේ ඔයි බුරියානි සුවඳක් එනවනේ. මට නම් එහෙම සුවඳක් එන්නේ නැහනේ. ඒක තමයි යෝධිය කියන්නේ. ගිහිල්ලා උයපිය ෆෝන් එකේ ඉල්ලලා ඉන්න නැතුව රෙද්ද. ඒ ඔච්චර හුරතල් විදියට hina වෙන්නේ. මම දන්නවා. මම hina වුණාම ඔයාලා මට ඕනම දෙයක් දෙනවා. Big brain. ටිකවත් වේල ගන්න නෑ අනේ මේ වැස්ස නිසා. යටිතල පහසුකම්වත් වේලිලා නෑ අප්පා. මම සාරිය හදාගන්නකල් පොඩ්ඩක් මේ බබාව අල්ලගන්නවද? ඔයා බබාව අල්ලගන්න මම සාරිය හදන්න උදව් කරන්න. මාර ප්‍රශ්නේ නංගි. ඇයි මොකද්ද? ගෑණිට වඩා හොර ගෑණි මට ආදරෙයිනේ. හායි හායි. තනි දෙමුරෑ මගේ දෙවුදු සුරගන මං හොයපු දවසක් නෑ නිදිවරපු හිනක කල් ගෙවපු තනි දෙමුරෑ මගේ දෙවුදු පාට ඔසරිය නන්නේ දවසින් දවස මගට පේන ඉදියට ඇන්නට කමක් නැහැ හැබැයි මට පිටරක් පේන්න ලෝබයි මන් ඔබ මගේ රගන කන්න කොම